අපේ හැම කෙනෙකුම විහාරස්ථානයට ගියත් ඉස්සෙල්ලා අතිගරු ජනාධිපතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා තමයි තමන්ගේ කටයුතු කරන්නේ. UNP කාර්යයක් මොකද කරන්නේ? බලාපොරොත්තු වෙන්නේ මේ සිංහල ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන පියවර ඉදිරියට ගෙනියන්න. පාර්ලිමේන්තුවේ පනතක් ගෙනාම රනිල් වික්‍රමසිංහ මහත්මයා රටින් බැහැරව ගිහිල්ලා. ඒ කියන්නේ ඒ පනතට පළවෙනියම එකකතාවය පළ කරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. එක්සත් ජාතික පක්ෂය ඇයි පෞද්ගලික සතිය අපි ගෙනාව පනතට බය? මේ පාඩු ලබන ආයතන මහ විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවේ තියෙනවා. එතකොට මේ පාඩු ලබන ආයතන තවදුරටත් පවරා ගැනීම තුළින් තවදුරටත් මේ ණය ගන්න සිද්ධ වෙනවා. ණය ගත්ත හැම ආණ්ඩුවක්ම AR ගත්තා, වේමදාස ගත්තා, චන්ද්‍රිකාත් ගත්තා, රනිලුත් ගත්තා. ණය ගත්තේ ආණ්ඩුවක් තිබුණේ නැහැ. දැන් ඉන්න වෙන නැමතිවරයා කියනවා ඔන්න පාම් පිටි කිරි පිටි වැඩි කරාම එයා කියනවා දවස් දෙකක් යනකම් මේ ප්‍රශ්නේ අමතක කරන්න. අපි ඒක විරුද්ධයි මේ වැඩි කරනවට. අපි උසාවි යනවා සමාගම් වලට විරුද්ධව. හැබැයි අද වෙනතුරු උසාවි ගිය දවස්කත් ක්‍රියාත්මක කරපු නීතියක්වත් මොනවාක්වත් අපිට දැනගන්න. අපි ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කියනකොට දැන් VSN ගොවියගේ එනවා. අපේ රටේ ඉඳපු වෙන ඇමතිවරු කිව්වේ මොකද්ද? ASN ආවට කමක් නැහැ. රටින් ගෙනල්ලා බඩු අඩු කරලා දෙන්න ඕන. ඒ නිසා රටින් ගේනක නතර කරන්නේ නැtei කියන ඇමතිවරු අපේ ආණ්ඩුවෙත් හිටියා. මේ වසරේ 13 වෙනිදා රුවන්වැලි විජේවීර සහෝදරයා සමූල ඝාතනය කරනු ලබනවා. ජනතා විමුක්ති පෙරමුණේ මූල ධර්මවාදී අන්තවාමවාදී නායකයෝ ඕන් දිරිපිටුවේ ධනපති පන්තිය සමග සෝල සාකච්ඡා කරමින් ඉන්න වෙලාවක නෙමෙයි. මරාදම නවසන්නෝදේ උර්නිලා හිටියේ විප්ලවය සමාජවාදයේ උර්නිලා හිටිය ආදරණීය සහෝදරයෝ. මොකද මේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් ගියපු කීප දෙනා කියනවා ජනතා විමුක්ති පෙරමුණ වම ඇත්තරලා ජාතිකවාදයට ගිහිල්ලා. අර පරණ ගියප එක්කනා කියන ඔය මගේ අවුල් කියන එක්කනා කියනවා ජනතා විමුක්ති පෙරමුණේ අවුල තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික අරගලයක් කරලා වමේ අරගලේ තෝරගත්තු නිසා කියලා. හැබැයි අපි කියනවා නෑ මාත්‍රුණි වැරදි ඇත්තේ අපට ඔබටමය. ඒක අවුල